දැන් බලන්න විශ්‍රාමගිය රජයේ සේවකයන්ගේ පස්සේ මේක තමුන්නාන්සලා දිග්ගටම අර බීසී පෙරේරා වැටුප් කොමිසමේ ඉඳලා එදා පළවෙනි දවසේ එනකොට මේ පාර දිගේ අහිංසක ගුරුවරු අති විශාල ප්‍රමාණයක් විදුහල්පතිවරු පාර දිගේ හිටියා තමුන්නාන්සලා මේ මිනිස්සු අරන් ගිහලා පාරවල් දිගේ වැඩි කරලා දෙනවයි කියලා තුනෙන් එකක් දෙනවා කියලා අරන් ගිහලා පාරේ ඇවිද්දපු අයට අද සත පහක්වත් ගෙවලා නැහැ. අපි ඉල්ලනවා කරුණාකරලා මේක වහාම විසඳන්න අවුරුදු ගණනාවක් දිගින් දිගටම 2024 මැයි මාසේ තමුන්නාන්සලාගේ නායක අනුරාධපුර මහත්තයා ගෙනල්ලා කතා කරා මේගොල්ලන්ට මේ පස්සේ විසඳනවා කියලා. අද වෙනතුරු ඒක විසඳලා නැහැ. ඊළඟට විශ්‍රාමගිය රජයේ සේවකයන්ගේ 2024 එයාගේ වැටුප් වර්ධක නිසා අද විශාල අර්බුදයකට ඒගොල්ලෝ ලක් වෙලා තියෙනවා. ඒ වගේ විශේෂයෙන්ම දේපල ණය ගත්තොත් ලක්ෂ 30 දක්වා වැඩි කරනවා කිව්වා. අද මිලියන 500යි රාජ්‍ය සේවකුට බෙන් කරලා තිබෙන මුදල ගත්තන් පස්සේ බෙදලා බලපුවාම ලක්ෂ 14 රුපියල් 4100යි වැඩි වෙන්නේ. ආපදා ණය ගත්තන් පස්සෙත් මෙවැනිම තත්ත්වයක් 2023 අය තවම බලන් ඉන්නවා ආපදා ණය ගන්න.